ට්‍රම්ප් ජනාධිපතිතුමා අලුත් තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කරන එක මාස 3කින් කල් දාලා තිබෙනවා. ඒත් මේ මාස 3 අවසන් වෙනකොට මේ තීරු බදු ක්‍රියාත්මක වෙන්න තිබෙනවා. එය ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇත්ත වශයෙන්ම තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළා දැන් ආරම්භ කරපු එක ආපහු ඉවත් කරන්නට බැරි වෙනවා. අපිට යොදවලා තියෙන තීරු බදු අඩු කරත් ඇත්ත වශයෙන්ම 25ක් 30ක හරි තීරු බදු ගෙවනවා නම් ඒක අපිට විශාල ප්‍රශ්නයක්. අපේ ව්‍යාපාරවල ලාභාන්තිකය දිහා බලනවා නම් ඒ තරම් වැඩි තීරු බදු වලින් ලාභ ලබන්න බෑ. ඒක අලාභයක් වෙනවා. තීරු බදු වැඩි වෙන්න මෙය මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවත් අඩු වෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ තිබෙනවා. මේක නවත්තන්න බෑ. ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්න ඕනේ. ඉතින් මේක එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂ කියලා කියන්නේ ඒ සංඛ්‍යාව මේ කර්මාන්තයේ ඉන්න ව්‍යාපාර හිමි අය. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ සමගම ඒකට සම්බන්ධ අනික් අය විශේෂයෙන්ම බෝඩින් කාමර දෙන අය, කඩසාප්පු ගෙනියන අය, ඒ හැම එක්කෙනාගේම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. එකක් තියෙන්නේ අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපි ඇත්ත වශයෙන්ම අපිට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය ඒ වගේම අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අතර පරතරය වැඩි වෙනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අනුව අපිට දැන් විශේෂයෙන්ම ඩොලර් මිලියන 300ක් පමණ ආපහු ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ ඒ කාර්තුවට. දැන් මේ සඳහා මුදල් ගන්නකොට මොකද්ද අපිට සිදු වෙන්නේ? මහ බැංකුවෙන් අරගත්තත්, ණය අරගත්තත් ඇත්ත වශයෙන්ම මේක රුපියලේ වටිනාකම අඩුවීමක්. මේ අර්බුදය නිසා දැන්ට රුපියල තවත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න තියෙනවා. අපිට තියෙන්නේ 2028 ආපහු ගෙවන ඉලක්කය අනුව ක්‍රියා කරන්න. ඉතින් 2028 ඉලක්කය ගෙවන්න පුළුවන්ද කියලා අපිට දැන් බලන්න සිදු වෙනවා. ඒ වගේම ගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණා 105ක වර්ධන වේගයක් ඇති කරන්න. ඒත් මේ අර්බුදය නිසා අපේ වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්. ඉතින් ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේකේ. එකක් ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විසඳන්නේ. ඉතින් මේ නිසා මේ හදිසි අවස්ථාවක් හැටියට සැලකලා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්න උවමනයි. නැත්තම් මේ තත්ත්වයේ ගැන ප්‍රකාශයක් නැකිරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ බලාපොරොත්තු වෙනවා මේ අලුත් තත්ත්වයට රජයෙන් වැඩසටහනක් ඉදිරිපත් කරනවා කියලා.